හරි. අද අපි පටන් ගන්නේ සාන්ද්‍රණය පාඩම. ඒක පරිමාවක් ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් ගන්න ලීටරයක්. ඒක ගන්න ඩෙසිමීටර කියලා කියනවා. එතකොට එහෙම නැත්නම් ලීටරයක්. ඔය ලීටරයක දී වෙලා තියෙන මෝල් ප්‍රමාණය. මොකක්ද සෝඩියම් ක්ලෝරයිඩ් හරි ග්ලූකෝස් හරි මොකක් හරි දී වෙලා තියෙන ඒ අදාළ ද්‍රව්‍ය මෝල් ප්‍රමාණය කොච්චරක් දී වෙලාද කියන දේ තමයි ඒකේ අදාළ දේ සාන්ද්‍රණය කියලා කියන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් සාන්ද්‍රණය හොයන්න අපි මේ විදිහට තමයි සාන්ද්‍රණය අර්ථ කියන්නේ සමීකරණයක් ඔය විදිහට ගත්තොත් සාමාන්‍ය සමීකරණයක් නෙමෙයි මුලින්ම ඉගෙන ගන්න ඕන මේක හොයන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට ඒක උගන්වලා තියෙන ඉඳන් කෙලින්ම සමීකරණය ගන්නවා. C සමානයි n බෙදීම v කියලා. එතකොට C කියන්නේ සාන්ද්‍රණය n කියලා කියන්නේ මවුල ගණන v කියලා කියන්නේ පරිමාණ. හරිද? එතකොට මේකෙම තේරෙනවා සාන්ද්‍රණය කියලා කියන්නේ යම් කිසි පරිමාවක් තුළ දී වෙලා තියෙන මවුල ගණනක් කියලා. හරිද? එතකොට මෙතනදී තියෙන අවුල තමයි මවුල ගණන හොයාගන්න දැනගෙන ඉන්නත් ඕන. සාන්ද්‍රණය හොයන්න නම්. එතකොට දැන් අපි ඒ හින්දා ඉස්සෙල්ලා යන් මවුල ගණන හොයන ගණන් ටිකක් හදන්න. දැන් අපි දන්නවා මවුල ගණන හොයන්නේ මේ විදිහට. දැන් අපි හිතමු අපිට දීලා තියෙනවා ග්ලූකෝස් කියලා. දැන් C6 H12 O6. දැන් අපිට දීලා තියෙනවා මේ ග්ලූකෝස් මේ විදිහට වාජනයක් අරගෙන ඒකේ දාලා තියෙනවා ග්ලූකෝස් ග්‍රෑම් 18ක්. හරිද? එතකොට අපිට කියනවා මේකේ කොච්චර මෝල් ප්‍රමාණයක් තියෙනවද කියලා හොයලා දෙන්නේ කියලා. හරිද? ඒක හොයන්න අපි දන්න සමීකරණය තමයි මවුල ගණන යහන්නේ මවුල ගණන සමානයි දෙන ලද ස්කන්ධය. දෙන ලද ස්කන්ධය බෙදීම මৌলিক ස්කන්ධය. හරිද? එතකොට මෙතන මවුල ගණන. එතකොට මේක සංකේතවත් විදියට ලියනවා නම් මවුල කියලා කියන්නේ n වලින්. දෙන ලද ස්කන්ධය සංකේතවත් කරන්නේ සිම්පල් m වලින්. මৌলিক ස්කන්ධය සංකේතවත් කරන්නේ කැපිටල් M වලින්. ඔය විදියට. හරිද? ඔන්න ඔය විදියට තමයි මවුල හොයන්නේ. දැන් අපි කොහොමද මෙතන මවුල මේකේ මවුල ප්‍රමාණය හොයාගන්නේ? දැන් ග්‍රෑම් 18ක් දීලා තියෙනවා. ග්‍රෑම් 18ක් දීලා තියෙනවා. දැන් අපිට කියනවා මවුල ගන්න හොයන්න කියලා. හරිද? එතකොට මේක හොයාගන්න දැන් සාමාන්‍ය n අපි දන්නේ නැහැනේ. n හොයාගන්නත් ඕන. දෙන ලද ස්කන්ධය කීයද? ග්‍රෑම් 18යි. ග්‍රෑම් 18යි. මෞලික ස්කන්ධය කොහොමද හොයන්නේ? මෞලික ස්කන්ධය හොයන්නේ මේ පරමාණු ස්කන්ධ ටික එකතු වුණාන් පස්සේ මේ අදාළ මේ අණුවේ මෞලික ස්කන්ධය. හරිද? ඒක හොයන්නේ කොහොමද? C6ක් තියෙනවා. C6ක් කියලා කියන්නේ C වල පරමාණු ස්කන්ධය 12යි. 12 වැඩි කිරීම 6. එතකොට ඒකට එකතු කරන්න ඕන හයිඩ්‍රජන් මේ පරමාණු 12 බර ස්කන්ධය. එතකොට 1යි. හයිඩ්‍රජන් 1යි. එතකොට ඔක්සිජන් කියලා කියන්නේ 16යි. 16 වැඩි කිරීම 6යි. එතකොට මේ ඔක්කොම එකතු කරන් පස්සේ නම් ස්කන්ධය ග්‍රෑම් 180ක්. හරිද? එතකොට මෞලික ස්කන්ධය එනවා G දැන් මෞලික ස්කන්ධය ලියුවේ. එතකොට මේ MOA ඍණ එකක් එනවා. මෞලික ස්කන්ධය ලියන්නේ මේ විදිහට. ග්‍රෑම් 180යි MOL ඍණ 1. එතකොට මෞලයට ග්‍රෑම් කියලා තමයි මේක කියන්නේ. මේ ඍණ එකෙන් කියන්නේ ට කියන එක. මෞලයට ග්‍රෑම් 180යි. එතකොට අපිට මෙතන දාන්න ඕනේ මෞලික ස්කන්ධයනේ දෙන ලද ස්කන්ධය ග්‍රෑම් 18යි මෞලික ස්කන්ධය හොයාගත්තා ග්‍රෑම් 180යි මූලයට MOL ඍණ 1. එතකොට මෞල ගාන හොයාගන්න අපි මේක මේ මොකක්ද කරවද 118යි 10යි. එතකොට මෙතනින් එකක් කියනවා මෙතන යටින් 10ක් කියනවා. 1 බෙදීම 10යි කියලා කියන්නේ 0.1යි. මේ මෙතන G ට G කැපෙනවා. MOL ඍණ එක උඩට ගියන් පස්සේ M ඍණ එක උඩට ගියන් පස්සේ ධන එක කියනවා. ධන එක තමයි ලියන්නේ. ඒ හින්දා MOL විතරයි තියන්නේ. 0.1යි MOL. එතකොට මවුල දශම එකක් තියෙනවා. මවුල ගාන හොයන්නේ එහෙම. හරිද? මවුල ගාන කියන්නේ දැන් අපිට කියන මොකක් හරි දීලා මේක කොච්චර මවුල ගානක් තියෙනවද කියලා. අදාළ සංකේත ලියාගත්ත. දැන් ඔයාලා හිතන්න අපි දැන් දීලා තියෙන මේ පේපර් එකට ග්ලූකෝස් අණුවක් කියලා. ඒකෙන් දීලා තියෙනවා කියලා හිතන්න ග්‍රෑම් 18ක් ලියා ගන්න තියෙනවා මේ සමය. මේක මම සමීකරණය මතක තියාගන්නත් ඕන. මවුල ගාන සමානයි දෙන ලද ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. දෙන ලද ස්කන්ධය සිම්පල් M වලින් සංකේතවත් කරනවා. මෞලික ස්කන්ධය කැපිටල් M වලින් සංකේතවත් කරනවා. දෙන ලද ස්කන්ධය තමයි ග්‍රෑම් 18.
එතකොට දැන් අපි මෙතන ග්‍රෑම් 90ක් දීලා තිබ්බනම් ග්‍රෑම් 90 දාන්න ඕන. එහෙම එහෙම. එතකොට මෞලික ස්කන්ධය අපි හොයාගන්න ඕන මේ පරමාණු වල ස්කන්ධ එකතු කරලා. C කියන්නේ 12යි. ඒක සාමාන්‍ය පේපරේ දෙනවා. හයිඩ්‍රජන් කියන්නේ 1යි, ඔක්සිජන් කියන්නේ 6යි. මේ සෙට් එකේම මේ තියෙන ප්‍රමාණු වල ටික එකතු කරා මෙතනින් දැම්මා. ඊට පස්සේ සුළු කරා මෞල ගාන ගත්තා. හරිද? එතකොට මෞල ගාන හොයන්න ඕන විදිහට. දැන් අපි තව සමීකරණයක් ගමු. අපිට දැන් දීලා තියෙනවා මේ විදිහට HNO3 හරිද HNO3 මේ දැන් මේක ද්‍රවයක් වුණාට මම මේක ගණන් විතර අරගෙන මේ ඔයාලට කියන්නම් මේක මූල ගාන හොයන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මේ HNO3 ගත්තන් පස්සේ මේකෙන් අපි සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් ගත්තා. හයිඩ්‍රජන් 1යි ඉන්නේ. නයිට්‍රජන් 14යි. ඔක්සිජන් 16යි. එතකොට ඔයාලා මේක ලියන්න ග්‍රෑම් දීලා තියෙනවා කියලා. මෙතන තියෙනවා ග්‍රෑම් 6.3යි. අපි දාමු මෙතන. යන්නකො ගාන ලීසි එන්න හොයන්න. ග්‍රෑම් 126ක් දීලා තියෙනවා. ග්‍රෑම් 126ක් දීලා තියෙනවා. දැන් අපිට කියනවා මේක මූල ගාන හොයන්න කියලා. දැන් අපි බලමු කොහොමද මේක හොයන්නේ කියලා. හරිද? දැන් මූල ගාන හොයනකොට අපි අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕන මේ මතක තියාගන්න ඕන මොකද්ද? අපි අනිවාර්යෙන් දන්නවා මූල ගානක් ඉන්න මේ කියන්නේ ස්කන්ධ දෙකක් දීලා තියෙනවා. මූල ගාන හොයන්න එක කරම තියෙනවා. ස්කන්ධ දෙකක් දීලා තියෙනවා කියලා දන්නවා. ස්කන්ධ දෙක මොනවද? මේ දෙනාද ස්කන්ධයක් තියෙනවා. අපිට පරමාණු ස්කන්ධ ටිකක් දීලා තියෙනවා මෞලික ස්කන්ධ හොයාගන්න. එතකොට සමීකරණ අපි දන්නවා n සමානයි දෙන ලද ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එතකොට දැන් අහන්නේ එන්නේ. ඒ කියන්නේ මෞලික ප්‍රමාණයනේ. එතකොට දෙන ලද ස්කන්ධය ග්‍රෑම් 126යි. මෞලික ස්කන්ධය හොයාගන්නේ කොහොමද? HNO3 වල පරමාණු ස්කන්ධ එකතු කරලා. හරිද? මෙතන කී දෙකයි. එතකොට නයිට්‍රජන් එකයි තියෙන්නේ 14යි. මේකට එකතු කරනවා 16 වරක් 3යි 48යි. එතකොට ඔක්කොම එනවා 10 13න් 3 එකක් ඉතුරුයි 5යි 6යි 63. ග්‍රෑම් 63ක් එනවා ඉමෝයිල් රින එකට. හරිද? එකක් තියෙනවා. හරි. එතකොට මෞලික ස්කන්ධ මේ ප්‍රමාණය. එතකොට 63 දැම්මම පස්සේ 63G MOL ඍණ 1 63ට 63ම 1යි. එතකොට මෙතනට 2යි. 2යි G ට G කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ MOL ඍණ 1කට ගියන් පස්සේ MOL. එතකොට මෙතන HNO ග්‍රෑම් 126ක HNO3 තියෙනවා මවුල දෙකක්. හරිනේ. දැන් මෞලික ස්කන්ධය පරමාණු ස්කන්ධය ටික හරිනේ. එතකොට මේවා මේ කිල් තුන වශයෙන් මේ පංචක වර්ග වගේ වෙන්න බෑ. උගන්වලා තියෙන ඉඳලා. CaCO3. දැන් ඒකට මෙතන මෞල ගන්න තමයි හොයාගන්න තියෙන්නේ. හරි. මොකද්ද හොයන්න තියෙන්නේ? දෙන ලද ස්කන්ධය. දෙන ලද ස්කන්ධය මෞල ගන්න සමානයි. දෙන ලද ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. දෙන ලද ස්කන්ධය කොහොමද දෙන්නේ? මම මෙතන ලියන්නේ කියලා මම දානවා. M දීලා තියෙන ග්‍රෑම් 100ක්. ග්‍රෑම් 100ක් දීලා තියෙනවා. එතකොට මෙතෙන් කැල්සියම් 40ක් කියලා ගමුකෝ. 40යි. ඔක්සිජන් එතකොට මේ කැල්සියම් එකට කාබන් 12ක් කියලා ගන්න පුළුවන්. ඔක්සිජන් කියන්නේ 48ම තමයි. හරි. එතකොට ඔක්සිජන් 16 තුනන්නේ. එතකොට මෙතනින් එනවා 10.1යි. එතකොට 5යි. හරියටම ඇවිල්ලා තියෙනවනේ. බෙදෙන්න ගත්තට හරියටම ඇවිල්ලා තියෙනවා ග්‍රෑම් 100. එතකොට CI MOL ඉන්න එක. ඒකට මේ ටික කෙලින්ම හොබලා දාත හැකි එකක් එනවා MOL මේ විදිහට. මවුල එකයි.
හරි. ඔන්න ඔය විදිහට තමයි මූල සංඛ්‍යාව හොයන්නේ. හරිම ඒකී. මේක දැනගෙන ඉන්නවා සාන්ද්‍රණය හොයන්න. හරි. දැන් සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියලා දැන් බලමු. සාන්ද්‍රණයක් හොයන්න කියලා තියෙනකොට සරලයි. අපි දැන් මේ විදිහට උදාහරණයක් ගමු සාන්ද්‍රණය. හරිද? දැන් අපිට දීලා තියෙනවා වීදුරු භාජනයක්. මේකේ වතුර තියෙනවා. ජලය ලීටර් එකක්. හරිද? ඒක කොහොමද ලියාගන්නේ? ඝන සෙන්ටිමීටර නම් 1000ක්. මේ ඝන ඩෙසිමීටර නම් 1යි. එතකොට මේක ලියන්න පුළුවන් ඝන ඩෙසිමීටර 1යි කියලා. හරිද? එතකොට එහෙම නැත්නම් 1000යි ml කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 1000යි ඝන සෙන්ටිමීටර කියලා ලියන්න පුළුවන්. ඔය විදිහ තමයි පරිමා එක ටික මතක තියාගන්න ඕනේ. එතකොට ඝන මේ එකක් තියෙනවා. ඝන ඩෙසිමීටර එකක් හරි ඝන සෙන්ටිමීටර 1000ක් හරි ලීටර් එකක් හරි මිලිලීටර් 1000ක් හරි ඔය ඔක්කොම කියන්නේ ලීටර් එකක් කියලා. හරිද? එතකොට මේකේ මේ අපි දැන් මම දැන් මේකට දිය කරනවා ග්ලූකෝස්. හරිද? ග්ලූකෝස් C6 S12 O6 දිය කරනවා. දිය කරනවා ග්‍රෑම් 180ක්ම කෙලින්. ග්‍රෑම් 180ක් කරන් දිය කරනවා. දැන් කොහොමද වෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? හරියටම වතුර මිලිලීටර් 1000ක කාමේ ග්ලූකෝස් ග්‍රෑම් 180ක් දිය වෙනවා. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් මෙතනදී සාන්ද්‍රණය කියලා කියන්නේ ඒකක පරිමාව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සාන්ද්‍රණයක් වෙනකොට සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නෙම මෙන්න මේ අදාළේ ලීටරයකට එහෙම නැත්නම් ඝන ඩෙසිමීටරයකට මේ ඔක්කොටම හරි සාමාන්‍ය අපි ගන්නකොට මේක ලියන්න ඕන ඝන ඩෙසිමීටර වලින්. සාන්ද්‍රණ ලීන සම්මත ඒකකයේ සාමාන්‍යයෙන් මේ විදිහට ඝන ඩෙසිමීටර. හරි ඝන ඩෙසිමීටර වලින් තමයි ලියන්නේ. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර එකක් කියලා කියන්නේ හරියටම ලීටරයක්. ඒ හින්දා අපි ටික අයින් කරලා දානවා. හැබැයි මේක අයින් කරන්න බෑ. සමහර වෙලාවට ප්‍රශ්න එනවා මේ විදිහට. ඝන සෙන්ටිමීටර 1000ක දී කරයි කියලා. එතකොට ඒක අපි කන්වර්ට් කරගන්න ඕනේ මේකට. ඒ හින්දා එකක් පොඩ්ඩක් මේ ගණන් වලින් කියලා දෙන්නම්. දැන් මේ දී කරලා තියෙන හරියටම ඝන ඩෙසිමීටර එකක. හරිද? සාන්ද්‍රණය කියලා කියන්නේ ඝන ඩෙසිමීටර එකක දී වෙලා තියෙන. මේ කියන්නේ හරි මොකක් හරි කියන්නේ ජලයම වෙන්න ඕනේ මොකක් හරි ඝන ඩෙසිමීටර එකක පරිමාවක දී වෙලා තියෙන මවුල සංඛ්‍යාව ප්‍රකාශ කිරීම තමයි අපි සාමාන්‍යයෙන් සාන්ද්‍රණය කියලා කියන්නේ. හරිනේ? දැන් සාමාන්‍ය ගානක් හදනකොට අපි දැනගන්න ඕන ටික කලින් ඉගෙන ගත්තා මවුල ගාන හොයන්න ඕනේ කිය. ඒක අපි බලමු. මේකේ මවුල ගාන දැන් සාමාන්‍ය වෙනකො. දැන් මේකේ සාන්ද්‍රණය. ඉස්සෙල්ලා දැන් සාන්ද්‍රණය කියන්නේ මේ විදිහටනේ. C සමානයි n බෙදීම v. මෙතන සාන්ද්‍රණය. n කියන්නේ මවුල ගාන. v කියන්නේ පරිමාව. ෂෝට් නෝට් වල කොටස කරා. හරි. දැන් අපිට සාන්ද්‍රණය හොයන්න දන්න මේ දැන් සාමාන්‍යයෙන් තීරි පන්තිද මේක දිගටම යනවා. දැන් රිවිෂන් එකක් මේක. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන පොඩිම දේවල් ටික මතක තියාගත්තම ඇති දැන් මෙතනදී. දැන් අපිට පේපරේ අහන්නේ මොකක්ද සාන්ද්‍රණයක් හොයන්න නම් පටස් ගාලා සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව. ඕක මතක් කරගත්තා නම් C සමාන n බෙදීම මතක් කරගත්තා නම් ගාන හදා ගන්න පුළුවන්. හරි. හරි. දැන් මම මේ ගාන හදලා පෙන්නන්නම්. ග්‍රෑම් 180ක් දීලා තියෙනවා. හරිද? එතකොට දී කරලා තියෙනවා ජලය ඝන ඩෙසිමීටර 1ක. එතකොට අපිට සාන්ද්‍රණය හොයන්න තමයි තියෙන්නේ. සාන්ද්‍රණය හොයන්න නම් මම කලින් කිව්වා වගේ සමීකරණය මොකක්ද? C සමානයි n බෙදීම v. එතකොට සාන්ද්‍රණය තමයි අපි හොයන්න ඕන. C කියන්නේ හොයන්න ඕන එක, n කියන්නේ මවුල ගානන. දැන් අපිට මවුල ගානක් දීලා නැහැ. හැබැයි ස්කන්ධයක් දීලා තියෙනවා.
දිය කරපු ස්කන්ධය දීලා තියෙනවා. ස්කන්ධය දුන්නා නම් අපි ඒකේ මෞලික ස්කන්ධය මේ හොයාගන්න දන්න ඕනේ. දැන් මෙතන මේ 106 දාලා හොයාගන්න දන්න ඕනේ අපි. ඔය දැන් කලින් හෙව්වනේ. එතකොට කී දාවේ 180යි GMOL ඍණ එක. එතකොට 180න් බෙදුවා මූල ගන්න හොයන්නේ කොහොමද? n සමානයි දෙන ලද ස්කන්ධය බෙදීම මৌলিক ස්කන්ධය. හරිනේ. එතකොට දෙන ලද ස්කන්ධය කොහොමද? ග්‍රෑම් 180ක් දීලා තියෙනවා. මේ මේ මොනවද? ග්ලූකෝස් වල මৌলিক ස්කන්ධය කොහොමද? 180යි GMOL ඍණ එක. එතකොට මৌල ගන්න කොහොමද එන්නේ? 1යි MOL ඍණ උඩට ගහම MOL මේ විතර එනවා. 1යි. එතකොට මৌල ගන්න කොච්චරද? ග්ලූකෝස් වල මৌල එකක් තමයි දී කරලා තියෙන්නේ. හරි. දී කරපු මৌල සංඛ්‍යාව මෙතන දාන්න ඕනේ. 1යි MOL. හරිද? මৌල එකයි. ඍණ එක ලියන්න ඕනේ නැහැ. මොකද ඍණ එක මෙතනදී උඩට එනවා. මොකද ඍණ එකක් කියලා කියන්නේ බෙදීමෙන් යට තියෙන හින්දා. යට තියෙන හින්දා කියලා කියන්නේ මේ යටනේ තියෙන්නේ. එතකොට ඒක උඩට එන්න බෑ. උඩට ආවොත් මේ ලකුණ වෙනස් වෙනවනේ. ඍණ එක ධනය වෙනවා. ධන එකක් තිබ්බම උඩට එනකොට ඍණ එක වෙනවා. එහෙමනේ. එතකොට දෙන දිස්කන් මේ මৌල ගන්න හොයාගත්තා. ඊට පස්සේ දෙන පරිමාව. පරිමාව කියලා තියෙනවා ඝන ඩෙසිමීටර් එකක්. අපි ආදේශ කරන්නත් ඕන ඝන ඩෙසිමීටර වලින්ම තමයි. එහෙනම් මේකෙම දීලා තියෙන හින්දා ඒකම කෙලින්ම දානවා. dm 3යි. හරිද? 1යි dm 3යි. එතකොට එකට එක කැපුණාන් පස්සේ ඒත් එන්නේ 1යි. එතකොට 1යි mol හැමම තියෙනවා. දැන් මේක මෙහෙම තියන්න බෑ dm ඍණ 3යි. මේක සුළු කරලා ඉවරයක් කරන්න බෑ. ඒ හින්දා තමයි මේක උඩට යවන්නේ අපි. හරිද? එතකොට එකක් යනවා MOL උඩ කොහොමද තියෙන්නේ? DM ධන තුන තියෙන්නේ යට. හැබැයි මේක සුළු කරලා ඉවරයක් කරන්න ඕනේ. මේක උඩට ගන්න ඕනේ. එක පෙළියට ගන්න ඕනේ. එතකොට DM ධන තුන තියෙන එක ඍණ තුන වෙනවා. අර මෙතනදී ඍණ එක තියෙන එක උඩට ගියාම ධන එක වුණා වගේ තමයි. ධන තියෙන එක උඩට ගියාන් පස්සේ ඍණ වෙන්න ඕනේ. දැන් මෙතන තුන තියෙන හින්දා ඝන ඩෙසිමීටර් කියන්නේ ඝනයක් නෙමේක. එතකොට ඍණ 3ක් වෙනවා. වර්ගයක් තිබ්බනම් මෙතන DM 3 දිගට තිබ්බනම් උඩට ගියන් පස්සේ ඍණ 2 වෙනවා. උඩට යනකොට ඒ සාමාන්‍ය දේවල් කොහොමද දන්නවනේ. ওই විදියට. එතකොට සාන්ද්‍රණය කොහොමද මේකේ? සාන්ද්‍රණය මේ ඝන ඩෙසිමීටරයට මවුල 1යි. සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ ওই විදියට. හරිද? ඝන ඩෙසිමීටරයට. ඒ කියන්නේ පරිමාව ඉස්සලා කියනවා. ඊට පස්සේ මවුල ගාන කියනවා. කොච්චර ප්‍රමාණයද කියලා ඊළඟට කියනවා. ඝන ඩෙසිමීටරයට මවුල 1යි. ඔය විදිහට තමයි සාන්ද්‍රණය හොයන සරලම විදිය. හරි. දැන් මේ විදිහට තව ගානක් බලමු. දැන් අපිට දීලා තියෙනවා මේ විදිහට පරීක්ෂණ නලය. හරිද? CH4 මේ ගණන් හදන්න විතරම මේක දීලා තියෙන්නේ. එතකොට CH4 වලින් දෙන්නම් පොඩි ගානක් ඉඳලා ඉස්සෙල්ලා පොඩි ගානක් දෙන්නම් ගත්ත මේ සෝඩියම් එක මේ ඊළඟට දෙන්න CH4 හරිද? එතකොට මෙතන දීලා තියෙනවා ස්කන්ධය කියන්නේ මේක දී කරලා තියෙනවා ස්කන්ධය ග්‍රෑම් අපි හිතමු 4ක් ග්‍රෑම් 4ක් දී කරලා තියෙනවා වතුර ප්‍රමාණය වතුර වල දී කරලා තියෙනවා වතුර ප්‍රමාණය මිලිලීටර් 200යි මිලිලීටර් වලින් මම මුලින් දෙන්නම් ඊට පස්සේ වෙනස් කරන්න සරලම ගානක් ඉස්සෙල්ලා දෙන්නේ එතකොට වතුර මිලිලීටර් 200ක CH4 ග්‍රෑම් 4ක් දී වෙලා තියෙනවා හරිද එතකොට මේ මৌলিক ස්කන්ධය මේ පාරමාණවික ස්කන්ධය ගත්තන් පස්සේ කාබන් 12යි හයිඩ්‍රජන් 1යි හරි දැන් හොයාගන්න තියෙන්නේ මේ පාල්ට සාන්ද්‍රණය හොයනකොට හොයාගන්න ඕන ඉතුරු දේවල් ටික දැන් දන්නවා කොටස් ගාලා හොයාගන්න තියෙන්නේ
හරි ඔන්ලයින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එක දාන්න. මෙසේජ් කී බලන්නත් වැරදි. නෑනේ CH ෆෝනේ තියෙන්නේ. ඔක්කොම හරි කෙනෙක් වරද්දගෙන දෙනවා මේ සූත්‍රේ වර්ධිත කියාගෙන මම හිතන්නේ. සූත්‍රේ තියෙන්නේ CH4 සරලම පට්ටම සරල සූත්‍රයක්. C කියන්නේ 12යි, H කියන්නේ 4යි. හරි අපි දැන් බලමු. දැන් අපි මේ ස්කන්ධයක් දීලා තියෙනවා. එතකොට පරමාණු ස්කන්ධ ටික දීලා තියෙනවා. පරිමාවක් දීලා තියෙනවා. අපිට සාන්ද්‍රණය හොයන්න කිව්වොත් අපි හොයන්නේ කොහොමද? ඉස්සෙල්ලා අපි මේකේ මවුල ගාන හොයාගෙන ඉන්න ඕනේ. මවුල ගාන හොයන්නේ කොහොමද? n සමානයි දෙන ලද ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය. එතකොට මෙහෙම වෙන්න. m කියලා කියන්නේ දෙන ලද ස්කන්ධ ග්‍රෑම් 4යි. මවුලික ස්කන්ධය එන්නේ මේ c එකක් තියෙනවා h 4ක් තියෙනවා කියලා කියන්නේ 16 මේ 12යි මේ 4යි කියලා කියන්නේ 16යි. 16යි mol වෙන එක. හරිද? gmol. එතකොට මේ පැත්තටම එතකොට මේක සුල වුණාන් පස්සේ g ට g කැපෙනවා මෙතනට 1යි 1 බෙදීම 4යි උඩට ගියන් පස්සේ මවුල එනවා 0.2යි 5යි mol හරිද 0.2යි 5යි mol එනවා ඊට පස්සේ සාන්ද්‍රණය හොයන්න ඕනේ සාන්ද්‍රණය සමානයි අපි දැන් n හොයාගත්තා ඒ සාන්ද්‍රණය කියන්නේ n බෙදීම v අපි දැන් n හොයාගත්තා n කීයද 0.2යි 5යි mol මවුල ගන්න එතකොට පරිමාව දීලා තියෙන මිලිලීටර 200 හැබැයි අපි ආදේශ කරන්න ඕන අනිවාර්යයෙන්ම ඝන ඩෙසිමීටර වලින්. ඝන ඩෙසිමීටර මේ කියන්නේ ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ ලීටර යන්නේ. එතකොට මේක ලීටර කරන්න බෑ. මේ ප්‍රමාණය ලීටර කරන්න නම් 200 බෙදීම 1000 වෙන්න ඕන. ඝන ඩෙසිමීටර වලින් ලියන්න. හරිද? ඝන ඩෙසිමීටර වලින් ලියන්න නම් 200 බෙදීම 1000 වෙන්න ඕන. හරිද? ඔයාලට මේක මෙහෙම ලියන්න බැරි නම් කෙලින්ම සුළු කරන්නත් පුළුවන් 200 පැත්තක ලියාගත්තා 200 කියලා මෙහෙම ලියාගත්තා බෙදීම 1000 dm කියලා ලිව්වා සුළු කරා එක බෙදීම 5යි dm එක බෙදීම 5යි කියලා කියන්නේ 0.2යි dm ධන 3 හරිද එතකොට ඒක කෙලින්ම මෙතනට අදිශ ගන්න පුළුවන් හරිද මේක වෙනම හොයලා හැබැයි පේන්න තියෙන්න ඕන හදපු තැන එතකොට 0.2යි 5 mol එතකොට යටින් එන සුළු කරන් පස්සේ මේක සුළු කරන් පස්සේ මෙතනින් ආවේ 0.2යිනේ 0.2යි dm 13 එතකොට මේක සුළු කරන්න තියෙන්නේ 0.5 4යි 0.5 0.5 5යි 5 බෙදීම 4 එන්නේ 5 බෙදීම 4 කියලා කියන්නේ 1.2යි 5යි mol මෙතන තියෙනවා mol තියෙනවා එතකොට dm ඍණ ධන 3 වලට ගියාම පස්සේ dm ඍණ 3ක් යනවා මේක මුලින්ම කරලා ලියන්න 1.2යි 5යි mol dm ඍණ 3 ඔය විදිහට හරිනේ ඒ පට්ට සරල ගානක් අවුල දින දශම ගණන් මෙතන නවත්තමු මෙතන තමයි මතක තියාගන්න ඕනේ. ඔයාලට හරියට මිලිලීටරයක් දෙන්නේ මිලිලීටර 200 250 එක්ක ඝන ඩෙසිමීටර දෙකම එකයි. මිලිලීටර 3ක් ඝන ඩෙසිමීටර 3ත් එකයි. ඒක අනිවාර්යයෙන්ම මේ කන්වර්ට් කරගන්න ඕන ඝන ඩෙසිමීටර වලට. කෙලින්ම මේ 200න් බෙදුවයි යන්නේ වැරදි. සම්පූර්ණම ගන්න වැඩි කොච්චර හොඳට පියවර තිබ්බත් උත්තරේට ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නම් ගණන් ඔක්කොම ටික හදලා දාලා තියෙනවා කට්ටිය. ඔන්ලයින් 10 වසර පන්තිය හරි මේ පළවෙනි පාඩම් දෙකේ ගණේ 10 වසර පන්තියේ ඒක මේ පළවෙනි පාඩම් දෙකේ ඉඳන්ම ආයෙ ගන්නත් පුළුවන් ඒක මම මේ ගන්න රෙකෝඩින් තියෙනවා ඒ රෙකෝඩින් ගන්නත් පුළුවන් පන්තියට එන්න ඕන විදිය ඔය දාලා දෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දැම්ම පස්සේ
කතා කරගන්න පුළුවන් Zoom වලින් තමයි යන්නේ. එතකොට ඒ ගාන හරි. දැන් අපි තව ගානක් බලමු. දැන් ඊළඟට අපි සෝඩියම් අර නයිට්‍රේට් එක යමු. දැන් මෙතනින් දීගල තියෙන කියලා හිතන්න සෝඩියම් නයිට්‍රේට් NO3 වලින් ඝන ඩෙසිමීටර් ඝන සෙන්ටිමීටර් 200ක දිය කරලා තියෙනවා කියලා හිතන්න. ග්‍රෑම් මම පොඩිම සුළු කරන්නත් එක්ක පොඩි පොඩි ගණන් වලින් දෙන්න. ඉස්සෙල්ලා ලොකු ගණන් දෙන්න. 34. 34 ග්‍රෑම් දිය කරලා තියෙනවා. මේකේ සාන්ද්‍රණය ගන්න තමයි තියෙන්නේ. හරිද? හරි. ඒක හොයන්න ඕන. ඕන්ලයින් පන්තියට එන්නේ අර විදිහට තමයි දාලා දින WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට අදාළ 6ද 7ද 8ද කියලා අවසරත් එක්ක ඊට පස්සේ මේ ඒ මොකද ලයිව් වෙන ක්ලාස් එක වෙනම ගන්න පුළුවන් රෙකෝඩින් වෙනම ගන්න පුළුවන්. ස්පෙෂල් වෙන්නම ක්ලාස් එකක් තියෙනවා. ඒ නම් සීමිත ප්‍රමාණය තමයි ගන්නෙ. ඒකේ ළමයි 50ක් වගේ තියාගන්නේ. ඒ 50 ෂුවර් පිටේ ගන්න 50 තමයි තියන්නේ. කියන්නේ මේ පන්තියට ඔයා ඇතුළත් වෙන්න සුදුසුකම් ලැබුවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒකත් තමයි. එතනදි උගන්වන්නේ O level වල හිතන්නේ A level වලට හිතන්නේ කොහොමද කියලා O level වලදීම උගන්වනවා. ඉතින් වැඩියෙන්ම A level වලදී බයෝමැස් කරන කට්ටිය තමයි මේ පන්ති වැදගත් වෙන්නේ. හදිසියෙන් නැතුව මේ ගණන් ටික දාන්නේ මේ සමහරව වැරදි දාලා තියෙනවා. වැරදි දාලා තියෙනවා සමහරව 23 තියෙන මෙතන 14 16 ඒ වලින් කොහොමද දන්නවනේ. ඔයාලගේ කොහොමද? ඔයාගේ හරි. හරි. චේතනා රුවන්ගේ ඔව් මම කියලා දෙන්නම් මේවා මේ ගණන් හදලම තමයි ඉතින් වෙනම කියලා දෙන්න ඕනේ ගණන් හදලම මේවා කන්වර්ට් කරගන්න විදිහ කියලා දෙන්න. මේ කොහොමද? ඔව් සමීකරණ. දැන් බැංගි මම ඒක ගන්න ඕනේ කලින්. මේ මවුල ගන්න වෙන විදිය අහලා තියෙනවා. ඒක ගන්න ඕනේ. සමීකරණේ දෙරළද ස්කන්ධ බෙදීම මූලික ස්කන්ධය. හරිනේ. හරි. ගාන හදමු. අපිට මුලින්ම හොයාගන්න තියෙනවා මවුල ගාන. මවුල ගාන හොයාගන්න කොහොමද මෙතනදී? ඔය මවුල ගාන අමාරු කියලා මෙසේජ් දාලා දෙන කට්ටිය බලගන්න. n සමානයි දෙරළද ස්කන්ධය ග්‍රෑම් 34යි. හරිද? එතකොට මේක හොයාගන්නේ දැන් NO3 නේ. එතකොට NE කියලා කියන්නේ 23යි. N එකක් තියෙන කියලා කියන්නේ 14යි. O3ක් කියලා කියන්නේ 12 වෙන 48යි. එතකොට ඔය විදිහට තමයි එන්නේ.
85 GM වල වෙන එක. එතකොට ඒකනේ හොයන්න ඕන අපි දැන්. දැන් මේ මවුල ගන්න හොයන්න ඕනේ දැන් ඒක හොයාගත්තා. එතකොට මේක බෙදීම 85යි GMOL වෙන එක. එතකොට සුළු කරාම කොහොමද එන්නේ? මේ ගත්තොත් මෙතනට 17 2යි එතනට 5යි. එතකොට දෙක බෙදීම 5යි කියලා කියන්නේ 0.4යි MOL. හරිද? හරි. එතකොට මවුල 0.4ක් තියෙනවා. හරි. එතකොට මවුල ගාන හොයාගත්තා. දැන් අපි ඊට පස්සේ සමීකරණේ දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ සාන්ද්‍රණේ මවුල 0.4යි ඔය ගණන. සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම මේ පරිමාව. එතකොට මවුල ගාන 0.4යි MOL. පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 200. ඝන සෙන්ටිමීටර් එකක් ඝන සෙන්ටිමීටර් 1000ක් තමයි ඝන ඩෙසිමීටරයක් වෙන්නේ. හරිද? ඝන ඩෙසිමීටරයක් වෙන්නේ ඝන සෙන්ටිමීටර එකක්. ඒතකොට 200ක් කියලා කියන්න නම් අපි මේක ඝන ඩෙසිමීටර කරන්න නම් මොකද කරන්න ඕනේ? 1000ෙන් බෙදන්න ඕනේ. එතකොට 200යි ඝන සෙන්ටිමීටර් බෙදීම 1000. හරිද? ඔය විදිහට ලියන්න. ඔතනට ඒ කියන්නේ මේ මොකද පරිමාණ සුළු කරන්නේ කොහොමද වලට? හරිනේ. එතකොට දැන් 200 බෙදීම මෙතන එනවා. එක බෙදීම මොකද්ද මේ 5ක් යටින් එනවා. එක බෙදීම 5ක් කියලා කියන්නේ 0.2. එතකොට 4යි MOL මෙතනට 200ට 1යි මෙතනට 5යි. එතකොට එක බෙදීම 5 සුළු කරන් පස්සේ 0.2යි. එතකොට ඝන සෙන්ටිමීටර් මෙතෙන් එන්නේ මේ දෙකට 10 වැඩි කරලා තියෙන්නේ. ඒ 10 වැඩි කරන්නේ ඝන ඩෙසිමීටර කරන්නනේ. එතකොට කෙලින්ම අපිට මෙතනින් දාත හැකියි මේක 0.2යි මේ ඝන ඩෙසිමීටර වලින්. එතකොට එක බෙදීම දෙක බෙදීම 1යි. දෙකමයි MOL DM වෙන තුන. හරිද? සාන්ද්‍රණය වෙනවා ඝන ඩෙසිමීටරයකට මූල 12. ඔහෙන් ග්‍රෑම් 9ක් දී කරනවා. එතන පේනවද? ග්‍රෑම් 9ක් දී කරලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක. හරිද? හරි. දැන් මේක මේ සාන්ද්‍රණය ගන්න ඉක්මනට. ඔන්ලයින් කරපු කට්ටිය දාන්න ඉක්මනට උත්තර ටික හරියට හදලා දාන්න. ඔව් ඝන මේ හරිනේ. ඔව් ඝන සෙන්ටිමීටර වලින් තියෙන්නේ. ඔන්ලයින් ළමයට පේන්නේ නැත්නම් මට මේ කියන්න හරියට හොඳේ. හරිනේ. හොඳම උත්තර දාන්න විදියක් නෑ නේ. මේ ඔන්ලයින් ළමයන් උත්තර දානවා. ගොඩක් ඒවා හරි. ගොඩක් ඒවා කියන ඔක්කොම හරි. වැරදි නේදක්වත්. හරි. මෝල් ගාන හොයාගන්න ඕනේ ඉස්සෙල්ලානේ. මෝල් ගාන හොයාගන්න කොහොමද? හරිද? මෝල් ගාන මම නිතර මේ මෝල් ගාන හොයන්නේ. මෝල් ගාන හොයාගන්න උරාල ලේසියින්ද. හරි. මෝල් ගාන හොයාගන්න කොහොමද?
දෙන ලද ස්කන්ධ බෙදීම මෞලික ස්කන්ධ. දෙන ලද ස්කන්ධ කීයද? ග්‍රෑම් 9යි. මෞලික ස්කන්ධ කීයද? 180යි. EMOL එන එක. ඊට පස්සේ 1යි 180ට 20යි. එක බෙදීම එන ගමන් පිටන් දෙනවා 1යි 20යි. එක බෙදීම 20යි. එතකොට G නෑ MOL ඉතුරු වෙන එක බෙදීම 20යි කියන්නේ කීයද? 0.05යි. 0.5යි MOL මෙහෙම ඉන්නේ. එතකොට මවුල ගාන අපි හොයාගත්ත 0.05යි MOL. හරිද? එතකොට ඝන ඩෙසිමීටර් කරන්න මේ ඝන සෙන්ටිමීටර් 250 කොහොමද කරන්නේ? 10න් බෙදන්න ඕනේ. එතකොට ඝන සෙන්ටිමීටර් 250ක් තියෙනවා. එතකොට 10න් බෙදනවා ඝන සෙන්ටිමීටර්. එතකොට කොහොමද වෙන්නේ? බෙදුවන් පස්සේ 4ක් එනවා 0.05 වැඩි කිරීම MOL. ආව පස්සේ යටින් එනවා 0.1 එක බෙදීම 4ක්. එක බෙදීම 4ක් කියලා කියන්නේ 0.2යි 5යි ඝන ඩෙසිමීටර්. හරිද? දැන් කොහමද? 0.1 මෙතනට තියෙන්නේ මෙතනට 5ක් තියෙනවා. එතකොට එක බෙදීම 5 කියලා කියන්නේ 0.2යි MOL DM වෙන 3. හරිනේ? මේ උත්තරය ඔන්ලයින් ළමයි. සමහර 0.02ක් දාලා තියෙනවා මොකක් හරි කොහේ හරි වැටලා ඇති. ඒක ඔයාලා හොයන්න තියෙන්නේ සාන්ද්‍රණය හරිද? සාන්ද්‍රණය 0.4යි MOL DM වෙන 3. හරිද? වෙන ග්ලූකෝස් මේ 106 මේ ද්‍රාවණයක් දීලා තියෙනවා මෙතන. හරිද? මේ විදිහට දීලා තියෙනවා. ඔයාලා දැන් මේක හොයන්න මේකේ දීලා තියෙන ස්කන්ධ කොච්චරද කියලා. හරිද? අපිට දැන් කෙලිම සාන්ද්‍රණිය දීලා තියෙනවා මෙච්චරක්. 0.4 mol dm එකතුනක් දීලා තියෙනවා. අපිට දැන් හොයන්න ඕන මේකේ කොච්චර ප්‍රමාණයක් ග්ලූකෝස් දී කරලා තියෙනවද කියලා. හොයන්න. පරිමාව දෙන්නම්. එතකොට කොහොමද පරස් කාලා හදාගන්න පුළුවන් වෙන්නේ? කොහෙද? හරිනේ. දැන් සමීකරණ දෙකම අරගෙන ගන්න හදන්න. තීරි පන්ති වල මේ ස්පීඩ් යන්නේ හොඳට උදාහරණ අරගෙන මේ සෑහෙන වෙලාවක් මේ පාඩම කියලා දෙනවා. ඒ හින්දා මේ තීරි නැති කට්ටිය ඉන්නවනම් තීරි පන්තියට එන්න පුළුවන්. හැබැයි ඉතින් කාලයක් නේ දැන් වලට තව දවස් කීපෙන්නේ දෙන්නේ. තීරි පන්තියේ මේ සාන්ද්‍රණ පාඩම යනවා සෑහෙන කාලයක්. මේ කියන්නේ T එකක් හදන්න කී ඉඳලාම වලට ඔප්පු කරලා සාන්ද්‍රණය කොහොමද පරිමාණ බෙදන්නේ කොහොමද ඔක්කොම ටික වෙන වෙනම කියලා දෙනවා. දැන් ඒක මේ හැමෝගෙම හරියන්නේ ගන්න ටික. වැරදුනත් හරි දෙන්නේ ගන්න හරි ලියාගත්තේ නැති හරිය මේ බෝඩ් එක හරියට පේන්නේ නැති එකක් විතරයි. මේ හොයලත් සමහර මේ ඔක්කොම හරි උත්තරනේ. ඔව්. මොකෙම හරි ඉතින් ඒකනේ. හරියට පන්ති වල ටික කරපු කට්ටියට ගානකට තමයි. හරි බලමු අපි කොහොමද හදන්නේ කියලා. හරි C සමානයි
n බෙදීම v වලින් තමයි ඉස්සෙල්ලා ගන්න ඕන. සාන්ද්‍ර නිදි දීලා තියෙනවා 0.4යි mol dm ඍණ 3 සමානයි n ගාන හොයා ගන්න ඕන අපි. මොකද මේ ස්කන්ධය හොයා ගන්න නම් මෙතන මේ එන්නේ අපි හොයා ගන්න ඕනේ. ඒ හොයා ගන්න නම් අපිට දැන් මෞලික ස්කන්ධය කොහොමද අපි දන්නේ 180 කියලා. මේක හොයාගන්න ඉන්න බෑ. ඒක හොයාගන්න තමයි මේ සමීකරණය ගන්න. එතකොට මේ සමීකරණය අපිට c දීලා තියෙනවා, v දීලා තියෙනවා, n හොයාගත්තාම පස්සේ ඒ n මෙතනට ආදේශ කරලා අපිට මේක හොයාගන්න පුළුවන්. සරලවම එන්නේ ඒක. එතකොට පරිමාව මෙතන දීලා තියෙනවා 250යි ඝන සෙන්ටිමීටර් බෙදීම 1000. හරිද? එතකොට මේක කරන් පස්සේ කොහොමද එන්නේ? බෙදීම 4යි. n සමානයි 0.25යි ඝන ඩෙසිමීටර්. ඒක මෙහෙට ගෙනාවන් පස්සේ 0.4යි mol dm ඍණ 3. එතකොට ඒක මෙහෙට ගෙනාවන් පස්සේ 0.25යි dm. එතකොට මේක කැපෙනවා. එතකොට මේ දෙක සුළු කරන් පස්සේ 0.4 mol වැඩි කිරීම 0.25. කොහොමද උත්තරේ? උඹලගේ උත්තර හරියට හරිද? මේක ඔයාලා හදපු ගාන උත්තර බලන්න අපි. 0.4 වැඩි කිරීම 0.25. එතකොට 0.1ක් වෙනවනේ. 0.1යි සුළු කරන් පස්සේ මේ පැත්තෙන්. එතකොට n සමාන වෙනවා 0.1කට. හරිද? එතකොට මූල 0.1ක් මූල තියෙනවා. 0.1ක් අපි n හොයාගත්තා. n කියන්නේ 0.1යි mol. එතකොට n සමානයි m බෙදීම m දැම්මන් පස්සේ මෙතන n හොයාගත්තා මූල 1යි 0.1යි mol. m තමයි හොයාගන්න ඕන. කැපිටල් M 180යි. 180යි. හරිද? එතකොට m මුක්ත කරගන්න නම් මේක මෙහාට ගෙනාවා 0.1යි mol වැඩි කිරීම 180යි. මේ ඊට පස්සේ sorry gmol නේ mol ඍණ 1. හරි. එතකොට ඒක මෙහෙට ගෙනාවන් පස්සේ gmol ඍණ 1ට මේ mol ඍණ 1 මේ දෙක කැපෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා 0.1 වැඩි කිරීම මම මේ කටු තරකට වට කියලා දෙනවා නෙවෙයි මම මේ ගාන හදනවා. පොඩ්ඩක් හරියට කියලා බලන්න තියෙන්නේ. කැම් 10ක් මොඩ බෙල තිබ්බේ. හරියට කියලා දෙන්න දෙන්නේ නැහැ. 10 තමයි. 1.8 උදාර. යකෝ මේ ගණන් මේ දෙන 250 හොඳ 2500ක් නෙවෙයි. මේ ඔයාලා පැහැදිලි නැත්නම් කියන්නේ. ඒ ගානේ සම්පූර්ණ ගණක් කොහොමද කියන්නේ? කියලා දෙන්න ඕනේ. නාටි මම යෝජිතා ගණක් දෙන්න. ඒකට කියන්නේ. මේ රිවිෂන් ඉන්නවා මේ පරස්පරත් කරගෙන යනවා මේ. සරල වෙන්න ලීසි වෙන එකක් කියන්න. ඝන ඩෙසිමීටර එකක දිය කරලා තියෙනවා CO NH2 twice. ඒ කියන්නේ යූරියා දිය කරලා තියෙනවා මේ එක. හරිද? එතකොට ඒකේ මේ මොකක්ද සාන්ද්‍රණේ අර ගණමනේ සාන්ද්‍රණේ ගණක. සාන්ද්‍රණේ දීලා මේ මොන ගණනක් හදන එක. එහෙනම් කොහොමද ඉතින් එකම ගාන තමයි කියන්නේ සමීකරණේ දෙකපත් මේ දෙපැත්ත මාරු කරන්න තියෙන්නේ මේකද මේකෙන් ඒ ගාන මහතුමනි AC නේ
හරිද සාන්ද්‍රණය C දීලා තියෙනවා 0.2 mol dm වෙන තුනට. හරි. දැන් හොයන්න තියෙන්නේ මේක කොච්චර ස්කන්ධයක් දීලා තියෙනවද කියලා. C කියන්නේ 12යි, O කියන්නේ 16යි, N කියන්නේ 14යි, H කියන්නේ 1යි. ඒක කොහොමද දැන් කරවන්නේ අපිට? ඔව් 6 වසරේ ඉඳලා 11 වසර වෙනකම් පන්ති තියෙනවා. ටියුට් එක ගෙදරට එවනවා. ටියුට් එක ගෙදරට එවනවා. ඒතකොට ඒ ටියුට් එක තමයි නෝට් එක දෙන එක ලියා ගන්න තියෙන්නේ. गेस्ट पेपर करනවා. गेस्ट पेपर online උත් කරනවා. දෙන අනුමාන කොහොමද වෙනවනේ මේ වලින්ම. අනුමානයක් දුන්නා කියන ලොයිත් වෙනවනේ ඒකේ අවුරුද්දට. හරි. කොහොමද? මේක මৌলিক ස්කන්ධ කීයද? පැට. හරිනේ. හරි. සාන්ද්‍රණය මෙච්චර දීලා තියෙනවා. එතකොට JM වල මෙච්චර දීලා තියෙනවා. අපි මৌলিক ගාන වලින් දැන් ගන්න හරියටම කියලා දෙන්න. එතකොට මේ ටිකේ මৌলিক ස්කන්ධය වෙලා තියෙනවා ග්‍රෑම් 60ක්. හරිද? මේ GM oil රින් එකට. එතකොට දැන් අපිට සාන්ද්‍රණය දීලා තියෙනවා පරිමාවක් දීලා තියෙනවා මৌলিক ස්කන්ධයක් දන්නවා. දෙන ලද ස්කන්ධය තමයි දැන් අපි හොයාගන්න තියෙන්නේ. හරිද? දැන් අපි සාන්ද්‍රණය දන්න හින්දා n ගාන හොයාගන්න බෑ. සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 0.2යි සාන්ද්‍රණය ලියන්න n 0.2 මৌල ගාන තමයි හොයාගන්න ඕන. පරිමාව දීලා තියෙනවා ඝන ඩෙසිමීටර් 1යි හරියටම. 1යි ඝන ඩෙසිමීටර්. හරිද? එතකොට ඒක මෙහෙට ගෙනාවයි කියලා කියන්නේ 0.2යි ඝන ඩෙසිමීටර්. කොහෙද මේක තියෙන්නේ? හරි. එතකොට ඒ මෙතන තියෙන්නේ මොකක්ද මේ විදිහට පිස්සගෙන ඉන්න එපා. මේ සමීකරණ වලට මේකත් එක්කම ආදේශ කරන්න ඕන. dm වෙන තුන. හරිද? එතකොට මේක මෙහෙට ගියාම කියලා කියන්නේ 0.2යි dm ඍණ 3ට. එතකොට මේ තුනක හිප යනවා mol එනවා. හරිද? මෝල 0.2ක් එනවා. හරිද? එතකොට දැන් අපි මෝල ගන්න දන්නවා. හරිද? දැන් අපිට දෙන ලද ස්කන්ධනේ අහන්නේ. එතකොට දෙන ලද ස්කන්ධය හොයාගන්න දන්න සමීකරණය තමයි මෝල ගන්න සමානයි දෙන ලද ස්කන්ධ පිටීම මৌলিক ස්කන්ධය. එතකොට මෝල ගන්න අපි දන්නවා 0.2යි mol. හරිද? එතකොට දෙන ස්කන්ධ අපි දන්නේ මේක දන්නවා 60යි mol ඍණ 1. එතකොට මේක මෙහෙට ගෙනාවා කියලා කියන්නේ 60 වැඩි කිරීම g වැඩි කිරීම mol ඍණ 1 වැඩි කිරීම 0.2යි mol සමානයි m. හරිද? ඍණ 1ට මේක කැපිලා යනවා. එතකොට 60 වැඩි කිරීම 0.2. 60 වැඩි කිරීම 0.2. කීයද දෙන්නේ? ඈ? ඉතලගේ කියන ගාම 7-5කට ෂුවර් නෑ. කීය දෙන්නේ 60 වැඩි කිරීම 0.2. හරි 12යි. 12යි ග්‍රෑම්. ඔක දාන්න උත්තරේ හරි. ඔහොම කරනොත් වෙනවද? දෙපැත්ත කරකවලා අහනවා තියෙනවා. හැබැයි කෙලින්ම මේක අහන්නේ නෑ. මේ මොකක්ද මේ අහන සම්භාවිතව සෑහෙන්න මඩුයි. මේ මෙන්න මේක මৌলিক ස්කන්ධය කීයද කියලා. මොකද ඒක ඉතින් සමීකරණයක් ඕනේ නේ මේකට ආදේශ කරන පස්සේ මේක දෙතෑගේ. හරිද? හරි මේක හැදුවේ කොහොමද? අපිට දැන් දීලා තියෙනවා යූරියා
මෙච්චර සාන්ද්‍රණය මෙච්චරක් කියලා. හරිද? සාන්ද්‍රණය 0.2යි MOLD එකට. කියන්නේ සාන්ද්‍රණය කියනකොට ඉතින් කොහොම මේක කියවෙන්න ඕන. මෙච්චරක් ඉතල මෙච්චර සාන්ද්‍රණයක් තියෙන එකක් දීගල තියෙනවලු ඝන ඩෙසිමීටර් එකක වතුර ආශ්‍රය ජලය. හරිද? ඒ දී කරන් පස්සේ මේ එයාගේ දීගල ප්‍රමාණය කොච්චරද කියලා. හරිද? සාන්ද්‍රණය දීලා තියෙනවා අපිට පරිමාවක් දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා දීගල තියෙන ස්කන්ධය කොච්චරද කියලා හොයන්නේ කියලා. හරිද? එතකොට අපි දන්නවා මේක හොයන සූත්‍ර ටික. සාන්ද්‍රණය හොයන සූත්‍රය වෙනම දන්නවා. මවුල ගාන හොයන සූත්‍රය වෙනම දන්නවා. සාන්ද්‍රණය හොයන සූත්‍රයට අපි දීලා තියෙනවා සාන්ද්‍රණය. එතකොට සාන්ද්‍රණය ආදේශ කරා n ගාන තමයි අපි දන්නේ නැත්තේ පරිමාව දිට තියෙන ඝන ඩෙසිමීටර 1යි කියලා. එතකොට ඒකෙන් අපිට n උක්ත කරගන්න පුළුවන්. ඒ කියන්නේ මවුල ගාන මේ යූරියා මවුල කොච්චරද දීගල කියලා ඒකෙන් හොයාගන්න පුළුවන්. එතකොට ඒක ආදේශ කරලා අපිට මවුල ගාන හොයාගන්න පුළුවන්. මවුල ගාන හොයාගත්තයි කියලා කියන්නේ මවුල ගාන සමාන මවුල ගාන හොයන්න නම් එතකොට මවුල ගාන හොයාගත්තා. එතකොට මවුල ගාන හොයන සමීකරණයට අපි මවුල ගාන ආදේශ කරා මේ විදිහට. ඊට පස්සේ දෙන ලද ස්කන්ධය බෙදීම මৌলিক ස්කන්ධ හොයාගන්නත් පුළුවන් සමීකරණය අපි දීලා තියෙනවා පරමාණු ස්කන්ධත් එක්ක. ඒක එකතු කරා මෙතනට ආදේශ කරා. ඒ දෙක අරගෙන සුළු කරන පස්සේ අපිට සිම්පල් එකම හොයාගන්න පුළුවන්. අර අපි සාන්ද්‍රණ මේ මොකද්ද මවුල ගාන දීලා සාන්ද්‍රණය හොයන එකම අනිත් පැත්තට කරා. ඒ තමයි සරලයි. හරිද? දිය කරලා තියෙනවා අපි තමු කරකවන්නේ. දෙසීමක ඝන සෙන්ටිමීටර් 200ක දිය කරලා තියෙනවා. හරිද? අර වගේ ගණන් කරනකොට සාන්ද්‍රණය කෙලිම හදනවා. සාන්ද්‍රණයක් හදවන්නේ රිවර්ස් යන්නේ නැතුව. එතකොට මෙතන දිය කරලා තියෙනවා. අපි මෙහෙම ගමු ටිකක් ලොකු ගණනක් ගමු. පොඩි ගණනක්. එතකොට ඔයාලට සරල අදහසක් ගන්න පුළුවන්. මෙතන දිය කරලා තියෙනවා ඝන සෙන්ටිමීටර් මේ 2000ක. හරිද? මෙතන පොඩි මේකක් තියෙනවා. හිතන්න දෙයක් තියෙනවා. ඝන සෙන්ටිමීටර් 2000ක දිය කරලා තියෙනවා. මේකෙන් ග්‍රෑම්. හරිද? මේකේ සාන්ද්‍රණය හොයන්න. කිලිමක් නෑ. ඒ පට්ටලේ ගන්න පොඩි දොරි ගන්නත් මේක. K 39යි 12යි 16යි. හරිනේ. පට්ටල ඉසි ගන්න හොයාගන්න. අපි දැන් මවුල ගානනේ හොයාගන්න ඕන. හරිද? මවුල ගාන කොහොමද හොයාගන්නේ? n සමානයි දෙන ලද ස්කන්ධය ග්‍රෑම් 1380යි. උදේටම සුළු වෙන දීලා තියෙන්නේ. මේක කීයද ඉන්නේ? මවුලික ස්කන්ධය. හරිනේ මම මේක මේ ගාන බෙදෙන්න දුන්නේ මොඩි කොට. 138යි g mol වෙන එක. හරිද? මවුලයට ග්‍රෑම් මවුලික ස්කන්ධය කියන්නේ.
ඒකයි මෙහෙම තියෙන්නේ. එතකොට මේක ග්‍රෑම්ට ග්‍රෑම් එකතුනා අපිට ගියන් පස්සේ 10යි. 10යි මවුල. හරිද? මවුල 10ක් එනවා. එතකොට මවුල 10ක් එනවා. ඊට පස්සේ අපිට සාන්ද්‍රණය ගන්න කියන්නේ සාන්ද්‍රණය C සමානයි මවුල දැන් සමීකරණ ලියන්න ඉස්සෙල්ලා. එතකොට මවුල 10ක් ආවා. එතකොට පරිමාව කොහොමද? ඝන සෙන්ටිමීටර් 2000ක් තියෙනවා. අන්න එක තමයි. ඝන සෙන්ටිමීටර් 2000ක් තියෙනවා කියන්නේ අපි දැන් දාන්න ඕන ඝන ඩෙසිමීටර වලින්නේ. ඒතකොට ඝන ඩෙසිමීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද? 1000ක්. එතකොට 2000ක් තියෙනවා කියලා කියන්නේ ඝන ඩෙසිමීටර කීයක්ද? 2ක්. 2යි ඝන ඩෙසිමීටර. හරි. හරි. 5 ml dm පිටතොන. පට්ටම සරල ගණන්. සාන්ද්‍රණය ගණන් ඔය විදිහට තමයි යන්නේ. දැන් අපි බලමු පොඩි හැඳින්වීමක් මේ විදිහට. හරිද? සාන්ද්‍රණය හොයනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට යන්නේ. අපිට සරල පැහැදිලි කිරීමක් දෙන්න. සාන්ද්‍රණයක් හොයනකොට මෙහෙමයි සීන් එක යන්නේ. හරිද? අපිට මෙහෙම වාජනයක් දෙනවා මොකක් හරි ලැබ් එකේදී බීකරයක් හරි මොකක් හරි දෙනවා. දීලා ඒකෙදී කරන මොකක් හරි රසායනික ද්‍රව්‍යයක්. මේ විදිහට දානවා. එතකොට රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒක දී කරන මාධ්‍යයක් තියෙනවා. මේ මාධ්‍යයට අදාළ පරිමාවක් තියෙනවා. හරිද? එතකොට මේ පරිමාවේ අපිට අදාළ මාධ්‍යයේ තියෙන පරිමාවේ දී වෙලා තියෙන අදාළ රසායනික ද්‍රව්‍යයේ මේ හරි. thank you. පොතමයි මේ අදාළ මාධ්‍ය දී වෙලා තියෙන අදාළ රසායනික ද්‍රව්‍යයේ මවුල ප්‍රමාණයක් තමයි ප්‍රකාශ කරන්න ඕනේ. කියන්නේ යම්කිසි පරිමාවයක දී වෙලා තියෙන යම්කිසි රසායනික ද්‍රව්‍යයක මවුල ප්‍රමාණය. ඒක තමයි අපි මේ සාන්ද්‍රණය කියලා කියන්නේ. ඒක බලන්නකෝ දැන් අපි මෙහෙම ලිව්වොත් මේ සාන්ද්‍රණය මේක 5යි කියලා. ලියන්නේ මෙහෙම mol dm ඍණ 3. කොහොමද අපි ලියන්නේ? එතකොට මේක කියවෙන්නේ මොකද්ද? හරිද? මේක කැලරි වලට වෙන් කරොත් mol dm ඍණ 3. හරිද? පාර්ට්ස් 5ක් 3කට තියෙනවනේ. සංකේතාත්මක එකයි මවුල ගාන කියවන එකයි පරිමාව කියවන එකයි. කොහොමද යන්නේ? ඝන ඩෙසිමීටරයක් තුල කොච්චර මවුල ප්‍රමාණයක් දී වෙලා තියෙනවද? සාන්ද්‍රණය කියලා කියන්නේ එහෙමයි. සමීකරණ පැත්තකින් තිබ්බොත් මේ විදියට සරලව කිව්වොත් මෙතනට දානවා අපි හිතමු මෙතන දන්න මේකම දාමු. ඔහයයි. මවුල දෙකක් තියෙනවා mol. මේකේ පරිමාව 1යි dm 3යි. සාන්ද්‍රණය කොහොමද කියන්නේ? ඝන ඩෙසිමීටර එකක දී වෙලා තියෙන ග්ලූකෝස් මවුල ප්‍රමාණය. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? 2යි mol dm දැන් මෙතන ධන තුන තියන්න බෑ. අපි මේ කියනකොට කියන්න ඕන ට කියලා. ඒ කියන්නේ ට කියන අර්ථය ගන්න ඕන. ගන්නේ කොහොමද? මේකද ඝන ඩෙසිමීටරයට මවුල කියලා තමයි ලියන්න ඕනේ. ඒක අර සමීකරණ අපි ඉතලා ඔප්පු කරානේ යටින් තියෙන කොට යනකොට යනවා කියලා. ඒ හින්දා තමයි එතනට මේක වෙන්නේ. හරිනම් කියනකොට ඝන ඩෙසිමීටරයක් තුල මවුල දෙකක් තියෙවි ඇත. සරලව. මේක මීට වඩා ඩීප් යනවා මේ තියරි පන්තියේදී. තියරි ක්ලාස් වල. එච්චර දැන් අර කාලයක් නැහැ. ඒ හින්දා මේ ගානෙන් තමයි මේ දැන් කොහොමද දන්නවනේ මම කොහොම ගණන් ටික හරියට හදුවනේ. හරි පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. ඉන්ටර්වල් එක ගන්න ඊළඟට කතා කරන්න ඊළඟට බලමු.